Hi, welcome to back my YouTube channel. අද ඉතින් මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ජහාන බබා ලැබෙන්න ගියපු වෙලාවේ මම ලැබපු අත්දැකීම ගැන. ඉතින් අපි ජහාන බබාව ගන්න හිතන් හිටියේ 2025 ජූලි 13 වෙනිදාට. එතකොට මට සති 38ක් වෙනවා. හැබැයි අපේ ජහාන බබා සති 36යි දවස් 5න් මල් ළඟට ආවා. ඒ ගැන සම්පූර්ණ විස්තරේ ජහාන බබාගේ බර්ත් ස්ටෝරි ලොග් එකේ තියෙනවා. ඒක බැලුවේ නැති අය ඉන්නවනම් මුලින්ම ඒක බලලා ඉන්න. ඉතින් මගේ ડોක්ටර් තමයි ડોක්ටර් චන්දන ජයසුන්දර. නවලෝක හොස්පිටල් එකේ ඉන්නේ. ඉතින් සති 38 බබාව සිසේරියන් සැත්කමකින් තමයි අපි ගන්න හිතන් හිටියේ. ඉතින් මේ ජූලි 15 වෙනිදා. එදා තමයි මට අන්තිම කිනික් ඩේට් එක තිබුණේ ගමේ කිනික් එකේ. ඉතින් මං එදා කිනික් ආපු හැමෝටම කිරි පැකට් එකයි මාළු පාන් එකයි රෝල් එකයි ගානේ හැමෝටම මගේ ගානේ පොඩි සංග්‍රහයක් කරා. ඉතින් කිනික් ඉවර වෙලා ගෙදර ආවට පස්සේ මට ගෑස්ට්‍රයිටිස් වගේ ඇවිල්ලා වොමිට් වෙන්න ගත්තා. මට ප්‍රෙග්නන්ට් කාලේ ගෑස්ට්‍රයිටිස් තත්ත්වය ආවා. හැබැයි ඇවිල්ලා ටික වෙලාවක් වොමිට් වුණාට පස්සේ සාමාන්‍ය මට ඒක හරියනවා. හැබැයි එදා පැය භාගයක් විතර බැලුවා හරි ගියේ නෑ. දැන් ඊට පස්සේ එදා හස්බන්ඩ්ුත් කොහොම හරි ගෙදර හිටියා. මොකද එදා කිනික් තිබිච්ච දවසක් නේ. ඉතින් හස්බන්ඩ්ුත් එදා මාත් එක්ක කිනික් ගියා. ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් කිව්වා මේ බලන් ඉඳලා හරියන්නේ නැහැ. අපි හොස්පිටල් එකට යමු කියලා. කොහොම හරි එදා හස්බන්ඩ්ගේ පුංචිත් අපේ ගෙදර ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ මමයි හස්බන්ඩ්ගේ පුංචි තුන්දෙනාම ලෝක හොස්පිටල් එකට ගියා. යද්දී එතන ඉඳපු රිසෙප්ෂන් එකෙන් ඇහුවා මොනවා වෙලාද කියලා. ඉතින් මම කිව්වා මේ මගේ පපුව ටිකක් හිර වෙනවා, බඩ තද වෙනවා වගේ එහෙම දැනෙනවා කියලා. එතකොට ඒපාර ඒගොල්ලෝ කෙලින්ම මාව ලේබර් රූම් එකට තමයි එක්කගෙන ගියේ. ඊට පස්සේ ලේබර් රූම් එකේ ඉඳපු ડોක්ටර් ඇවිල්ලා මගෙන් ඇහුවා පුතේ මොනවා වෙලාද කියලා. ඊට පස්සේ මම කිව්වා ડોක්ටර් මගේ නිකන් පපුව තද වෙනවා, බඩත් තද වෙනවා එහෙමයි කියලා. ඊට පස්සේ මේ නිකන් ගෑස්ට්‍රයිටිස් වගේ කියලා මම කිව්වා. ඊට පස්සේ ડોක්ටර් චුට්ටක් කල්පනා කරලා බල්ලි ඉවර වෙලා මේ පුතේ අපි කෝකටත් මේ PV එකක් කරලා බලමු කිව්වා. මොකද හා ડોක්ටර් කියලා. PV එක කරන්න කලින් ડોක්ටර් ගෑස්ට්‍රයිටිස් වගේ කියපු නිසා මට සිරප් එකකුත් බොන්න දුන්නා. ඊට පස්සේ ડોක්ටර් PV එක කරලා මගෙන් ඇහුවා ඔයාට කවදටද දින දීලා තියෙන්නේ කියලා. මම කිව්වා දින දීලා තිබුණේ නම් ජූලි 25 වෙනිදාට. හැබැයි මේ අපි සති 38න් බබාව සීස කරලා ගන්න තමයි ડોක්ටර්ත් එක්ක කතා කරගත්තේ කියලා. ඊට පස්සේ ડોක්ටර් ඇහුවා ඔයා කැමති නැද්ද බබාව නෝමල් ගන්න කියලා. ඊට පස්සේ මම ඇහුවා ඇයි ડોක්ටර් එහෙම අහන්නේ කියලා. ඊපර ડોක්ටර් කිව්වා පුතේ ඔයාගේ ગેප් ගෙල දැන්ටම ඕපන් වෙන්න පටන් අරන් තියෙන්නේ. දැන්ටම ગેප් ගෙල සෙන්ටිමීටර් 3ක් ඕපන් වෙලා තියෙන්නේ කියලා. ඉතින් එහෙම කිව්වම මම ටිකක් බය වුණා. මොකද ඒ වෙද්දි මට සති 36 දවස් 4යිනේ. ඊට පස්සේ මම කිව්වා ડોක්ටර් මේ හස්බන්ඩ් එළියේ ඉන්නවා. මේ ડોක්ටර් පොඩ හස්බන්ඩ්ගෙන් අහලා මේ හොඳ තීරණයක් ගන්න කියලා. ඊට පස්සේ ડોක්ටර් ගිහින් හස්බන්ඩ් විස්තරේ කිව්වා. ඊට පස්සේ මගේ හස්බන්ඩ් කියලා තිබ්බා කමක් නැහැ ડોක්ටර් නෝමල් ගන්න බබාට අම්මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැත්නම් අපි ඒ තීරණයට කැමතියි කියලා. ඊට පස්සේ ડોක්ටර් මගේ වියෝජි ડોක්ටර් චන්දන සර්ට කතා කරලා විස්තරේ කිව්වා. ඊට පස්සේ ડોක්ටර් චන්දන හවස 4ට එනවා කිව්වා. මොකද ඒ වෙලාවේ මේ සිසේරියන් සත්කමක ඉඳියේ. කොහොම හරි ඒ වෙද්දි හවස 3 විතර වෙලා. ඉතින් අපි බබාටවත් මටවත් ඇඳුම් අරන් ගියේ නෑනේ. ගෑස්ට්‍රයිටිස් වලට බෙහෙත් ගන්න හිතාගෙන ගියේ. ඊට පස්සේ ડોක්ටර් හස්බන්ඩ් කිව්වා ඔයා ගෙදර ගිහින් එහෙනම් බබාගේ අම්මගේ ඇඳුම් ටික අරගෙන එන්න කියලා. හොස්පිටල් එකේ ඉඳන් අපේ ගෙදරට යන්න විනාඩි 15ක් වගේ තමයි යන්නේ. ඒ පාරේ ඉතින් හස්බන්ඩ් ගෙදර ගියා. ඉතින් පුංචිත් අපෙත් එක්ක ගියානේ. පුංචි ගෙදර ගියේ නෑ. පුංචි එහෙම ඉඳියා. ඊට පස්සේ ලේබර් රූම් එකේ ඉඳපු ડોක්ටර් කිව්වා නර්ස්ලට මෙයාට වස්ති කරන්න කියලා. ඒ උනාට වස්ති කරාට මට টয়ලට් ගියේ නැහැ. මොකද මට වොමිට් වෙලා යන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම බෙඩ් එකට ආවා. ඊට පස්සේ මේ විදිහට බඩට බෙල්ට් එකක් දාලා බබාව මාව මොනිටර් කරා. ඒකෙන් කරන්නේ බබාගේ හાર્ට් බීට් එක අහන එකයි මට පේන්ස් එන්නේ කොහොමද කියලා බලන එකයි. ඊට පස්සේ ඉතින් මගේ හස්බන්ඩ් ආවා. ඉතින් ආවෙල ඉඳන් එයා ඉතින් මගේ ළඟම තමයි හිටියේ. ඊට පස්සේ අපේ ડોක්ටර් චන්දනත් ඇවිල්ලා මට PV කරලා බැලුවා. ඒ වෙද්දි ඉතින් සෙන්ටිමීටර් 3ම තමයි ඕපන් වෙලා තිබ්බේ. ඊට පස්සේ ડોක්ටර් කියලා ගියා
ලේබර් රූම් එකේ ඉඳපු ડોක්ටර්ට මෙයාට මේ සින්ටු දෙන්න අමාරු වෙන්නේ කියලා. ඒ වෙද්දි නම් ඉතින් ලොකු අමාරුවක් තිබ්බේ නැහැ. කොන්ද චුට්ටක් විතර වගේ රිදෙන්න ගත්තා. ඒ වුණාට එච්චර ලොකු දැනීමක් තිබුණේ නැහැ. ගොඩක් අය කියනවනේ PV කරනකොට රිදෙනවා කියලා. ඔව් PV කරනකොට ඉතින් චුට්ටක් විතර රිදෙනවා. ඉතින් බබා ලැබෙනකොට එන වේදනාවත් එක්ක බලද්දි නම් PV එක එච්චර අමාරු නෑ. ඊට පස්සේ ડોක්ටර් ඇවිල්ලා මගෙන් ඇහුවා ඔයාලට එපිඩියුරල් එක ඕනිද කියලා. ඉතින් ඒ වෙලාවේ මට ලොකු වේදනාවක් තිබුණේ නෑනේ. මං කිව්වා දැනට නම් මට ලොකු වේදනාවක් නෑ ડોක්ටර්. මට ඉතින් ටිකක් වේදනාව එනකොට වගේ අපිට එපිඩියුරල් එක ගමු කියලා. ඊට පස්සේ ડોක්ටර් ඇවිල්ලා අර සින්ටෝ එන ප්‍රමාණය ඇඟට වැඩි කරා. මොකද වේදනාව වැඩි වෙන්න ගැප් ගිල ඕපන් වෙනවනේ. ඉතින් වේදනාව ටිකක් වැඩි වෙන්න සින්ටෝ දෙන මේ එක ડોක්ටර් ඇවිල්ලා හැදුවා. ඊට පස්සේ ડોක්ටර් මගේ වෝටර් බෑග් එක කැඩුවා. ඊට පස්සේ නම් ඉතින් ඔන්න මට වේදනාව එන්න ටික පටන් ගත්තා. ඊට පස්සේ ඒ වෙලාවේ මේ අමාරු වෙලා මේ අක්ක කෙනෙක් එක්කගෙන ආවා මේ ලේබර් රූම් එකට. එයා දැන් හයියෙන් කෑ ගහනවා. ගොඩක් වේදනාවෙන් කෑ ගහනවා. එයා කෑ ගහන වේදනාවට මමත් බය වෙලා. ඊට පස්සේ මේ ડોක්ටර් කිව්වා හස්බන්ඩ්ට ඔයා පොඩ්ඩක් එළියට යන්න කියලා. ඊට පස්සේ අර අක්ක කෑ ගහනවා මේ එයාගේ හස්බන්ඩ්ට එන්න කියන්නේ කියලා. ඉතින් ડોක්ටර් කිව්වා තව ලේඩි කෙනෙක් ඉන්න නිසා එයාට එන්න කියන්න බෑ කියලා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා එහෙනම් කමන්නේ මේ හස්බන්ඩ්ලා දෙන්නම ඇතුළට එන්න කියලා දෙන්නටම එන්න කිව්වා. සාමාන්‍යයෙන් ડોක්ටර් චන්දන එන්නේ බබා ලැබෙන්න ආසන්න වෙනකොට. ඉතින් අර අක්කට මේ බබා ලැබෙන්න ආසන්න වෙලා තිබුණේ. ඒකට ડોක්ටර් චන්දන ඇවිල්ලා මේ ඒ බබාව නම් ගත්තා. මට කලින් ඒ අක්කට බබා ලැබුණා. ඔන්න ඉතින් මට ඊට පස්සේ ඉඳන් වේදනාව ඉවසන්නම බෑ. අම්මෝ නිකන් මැරෙන්න යනවා වගේ. මට ඉතින් දැන් කෑ ගෑනවා. ඒ වුණාට මං අර අක්ක තරම් නම් අයියෙන් කෑ ගැවුනේ බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියා. ඊට පස්සේ මං හස්බන්ඩ් කිව්වා අනේ මට එපිඩියුරල් එක දෙන්න කියන්නකෝ කියලා. ඊට පස්සේ හස්බන්ඩ් ડોක්ටර්ට කිව්වට ડોක්ටර් ඒ වෙලාවේ එපිඩියුරල් දෙන්න වෙනම ડોක්ටර් කෙනෙක් නේ. එයාට කතා කරාට ඒ වෙලාවේ එපිඩියුරල් දෙන ડોක්ටර්ට එන්න විදියක් නැහැ. මං හිතන්නේ දැන් ඒ වෙද්දී රෑ 12ක් පහු වෙලා. ඊට පස්සේ ડોක්ටර් හස්බන්ඩ් එහාට එක්ක කරගෙන ගිහින් ડોක්ටර් එන්න විදියක් නැහැ කියලා විස්තරේ කියලා තිබුණා. හැබැයි මට එහෙම කිව්වේ නැහැ. මට කිව්වේ ડોක්ටර් දැන් එයි මේ එපිඩියුරල් එක දෙන්න දැන් ඔයාට දේවි මේ පොඩ ඉවසගෙන ඉන්න කියලා. මම දැන් වේදනාව වැඩිකමට මේ ලේබර් රූම් එකේ ඉන්න ડોක්ටර්ටත් බයිනවා මේ මම සල්ලි ගෙවලා ආවේ දුක් විඳින්න නෙවෙයි. එහෙම කියලා දැන් මම ડોක්ටර්ටත් බඳිනවා. ඒන වේදනාවට ඉතින් මේ මොනවා කියනවද කියලා මතකත් නැහැ. ડોක්ටර්ටයි හස්බන්ඩ්ටයි ඉතින් hina ડોක්ටර් ඉතින් මුකුත් කියන්නේ නැහැ hina වෙවි ඉන්නවා. ඉතින් ওই විදියට හැම කාලේ ගිහිල්ලා කොහමද සෙන්ටිමීටර් 9ක් ඕපන් වෙලා ළමයි ලැබෙන්න ලඟ වෙද්දී ડોක්ටර් චන්දන සර්ට කෝල් කරලා එන්න කිව්වා. මට නිකන් දැනෙන්නේ ටොයිලට් යනවා වගේ. ඉතින් මං කෑ ගහනවා මට නිකන් ටොයිලට් යනවා වගේ කියලා. ඊට පස්සේ ඉතින් ડોක්ටර්ස්ලා නර්ස් කියනවා කමන්නේ ඔයා උතන ටොයිලට් යන්න එහෙම කියලා කිව්වා. ඊට පස්සේ මේ ඒක එහෙම අපිට දැනෙන්නේ ඒ බබා ලැබෙන්න ලං වුණාම. දැන් මට පුෂ් කරන්නම හිතෙන්නේ. ඊට පස්සේ මම ડોක්ටර් කිව්වා ડોක්ටර් මම පුෂ් කරනවා මට නම් තව ඉවසන්න බෑ කියලා. ඊට පස්සේ ડોක්ටර් කිව්වා හරි දැන් කමක් නෑ දැන් හැමදේම ලෑස්ති මේ ඔයා පුෂ් කරන්න කියලා. කොහොම හරි 3 පාරක් විතර පුෂ් කරාට පස්සේ තමයි අපේ බබා එළියට ආවේ. ඔන්න ඉතින් ලස්සන දෝස මලක් වගේ චූටි දෝණියෙක් අපේ ළඟට ඇවිල්ලා හිටියා. හස්බන්ඩ්ගේ අම්මා ඒ වෙද්දී ඇවිල්ලා මේ අපේ රූම් එකේ තමයි ඉඳියේ. ඊට පස්සේ එයා බබා ලැබුණේ කියලා හස්බන්ඩ් කෝල් කරලා කිව්ව ගමන් ලේබර් රූම් එකට ආවා. ජූලි පළවෙනිදා තමයි මම ඇඩ්මිට් උනේ. වෙලාව 2:00ට විතර ඇති. කොහොම හරි මට බබා ලැබෙද්දී ජූලි දෙවෙනිදා උදේ 3ත් පහුවෙලා. ඉතින් බබා හොඳ නිරෝගීව හිටපු නිසා මාමයි බබාවයි දෙන්නම ඊට පස්සේ රූම් එකට දැම්මා. දැන් මම මේ රූම් එකට ඇවිල්ලා ඉන්නේ. වෙනවනේ ඉතින් හස්බන්ඩ් ඉතින් රූම් එකට ආපු වෙලාවෙ ඉඳලා බබාව කොට් එකේ තියන්නේ නැහැ. අතේ තියාගෙන එහාට මෙහාට ඇවිද්දනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. මේ වගේ ලස්සන වීඩියෝ ඉදිරියේදී බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට දැනගන්න දෙයක් එහෙම තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා අහන්න. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.